පුතාව බලන්න එනවා අම්මා කෑමෙකුත් අරගෙන පොලිසිය ගේට්ටුව ළඟට. මොකද අම්මට වයස අදාළ නැහැ පුතාගේ දෙක තියෙන ආදරයට. පුතා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියන එක ඒ අම්මට අදාළම නැහැ. ඒ අම්මා ඒ ආදරෙන් එනවා පුතාව බලා ගන්න. මොකද මේ පුතෙක් ඉපදින දවසේ අම්මා කෙනෙකුට හිතෙන්නේ හරියට ජීවිතේට යෝධයෙක් ආවා වගේ කියලා. ඒ දවසක් ඒ කාර්ය දැරිසත්කාරයෙක් ඉන්න මගේ යාළුවෙක් හැඟීම්බර කතාවක් කිව්වා. එයාගේ ඒ පුතා ඒ ආදරණීය අම්මා දැරිසත්කාරයෙක්ට ඇතුළත් කරනකොට ඒ අම්මා පොඩි කතාවක් කියලා තිබ්බා. එයාගේ පුතා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා. ඉතින් ආදරෙන් කිව්ව මත්ද්‍රව්‍යයෙන් එයාව ඈත් කරගන්නම් බැරි වුණා ඒ පුතාව. නමුත් එක දවසක් මෙයා යනවා ට්‍රිප් එකක් යන යාළුවොත් එක්ක. ඒ යාළුවොත් එක්ක ට්‍රිප් එක යන්නෙත් අර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එයාට ඕනි ඒ නිදහස හොයාගෙන. ඉතින් අම්මා ඒත් යන්න එපා කියනවා. ඉතින් අම්මට පපු අමාරුවක් හැදුනා එදා. ඒත් පුතා ඒක නොසලකා ඒ ගමන යාළුවොත් එක්ක ගියා. ඉතින් මේ අම්මා අමාරුන පාර අර දොරවල් වහලා කියලා මේ අම්මා ආවේ රෝහලට. රෝහලට ආව අම්මට වැඩි වෙලා ඉන්න බැරුණා දැරිසත්කාරයෙක්ට එයාව ඇතුළත් කරා. ඒ අම්මාගේ ජීවිතයේ අවසාන මොහොතේදී පුතාට කොච්චර ආදරේද කියලා කියනවනම් මේ අම්මා කියනවා අර දැරිසත්කාරයෙක්ට ඉන්න අර මගේ යාළුවට ගෙදර යතුරු මල් පෝච්චි යට තියලා ඇති මහත්යෝ පුළුවන් නම් මගේ පුතාට ඒක කියන්න කියලා. මොකද අම්මා කෙනෙක් ඒ ජීවිතේ දාලා යන කොටත් හිතන්නේ අර ආදරණීය පුතා ගැන. මම හිතන්නේ පුතෙක් ඉන්නවා නම් මේ ජීවිතේ ඒ අම්මට කරන්න ඕනේ ආදරය උපරිම කරන්න ඕනේ. මොකද පුතෙක් ඉපදෙනකොටම අම්මා හිතන්නේ අර යෝධයෙක් ජීවිතේට ආවා වගේ. ඒ අම්මට බැරි වෙන්න වෙලාවෙදි මතක් වෙන්නේ පුතාව හින්දා. හදන්නේ මේ ජීවිතේ වැරදි මකට යන්නේ නැති වෙන්නේ. ආදරණීය දරුවන්ගෙන් පිරිමි දරුවන්ගෙන් මම ඉල්ලන්නේ ආදරණීය අම්මා ඉන්නවනම් ඒ අම්මා බලාපොරොත්තු වෙනවා දවස් එක අම්මව රැජිනක් වගේ පුතෙක් බලා ගනීද කියලා. ඒ ආදරය දෙන්නේ සනසීම දෙන්න අම්මට. ඒ ජීවිතේ හරිම වටිනවා පුතෙක්ව අම්මා කෙනෙකුට. අන්න ඒ විදිහට තමයි මේ ජීවිත කතාව අම්මත් එක්ක පුතෙක් ගලාගෙන යන්නේ.